මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ මේ දකින්නේ ශ්‍රී ලංකාවටම ආවේනික පක්ෂි විශේෂයක් වෙන අලු කැන්දත්තන් යුවලක්. මේගොල්ලන්ගේ ඉංග්‍රීසි නාමය වෙන්නේ සිලෝන් ග්‍රේ හොර්න්බිල්. මට මේ වීඩියෝ එක ලබා දීමට කටයුතු කරේ මාතර පදිංචි අමිතා විතාරණ මහත්මිය. කහ පාටින් හොටේ දිස්වන්නේ පිරිමි සතාගේ. අලු පාටින් හොටේ දිස්වන්නේ ගැහැණු සතාගේ. බොහෝ කලක් පටන් ප්‍රේමතිය ලෙස හිටපු ඇය දැන් ඔහුගේ සහකාරියයි. තම සහකාරියට හොටයක් නැහැ කියලා අතහැර යන්නේ නැහැ. ආදරණීය ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳ පෝෂණය කරන ආකාරයෙන්ම කවනවා පොවනවා. අද බොහෝ පවුල්වල බිරිඳෑවරු තම ස්වාමියන්ගෙන් ඈත් වෙලා දෙදෙනා අතර බොහෝ සෙයින් අසමගිකම් ඇති වෙලා. බලන්න මේ අලු කැඳති යුවල දිහා තම භාර්යාව එහෙම නැත්නම් සහකාරිය ආබාධිතයි කියලා අත්හරින්නේ නැහැ. තමන්ගේ කුසගින්න පවා නොසිතා ඇයව පෝෂණය කරනවා. මම හිතන්නේ සත්ව ලෝකයෙන් මිනිස්සුන්ට ගන්න පුළුවන් ඉතාම වටිනා ආදර්ශයක්. වර්තමානයේ වන විට මිනිස් ජීවිත තුළ බොහෝ අසමගිකම් ඇති වෙලා. තව කෙනෙකුට වෛර කරනවා, ක්‍රෝධ කරනවා, කුහකකම් කරනවා. නමුත් මේ අහිංසක සත්තුන්ගේ ජීවිතවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙනවා බොහෝ දෑ. ඔයගොල්ලෝගේ නිවසවටත් මෙවැනි සතුන් දැක ගන්න ලැබේවි. ඒගොල්ලන්ට පුළුවන් විදිහට උදව් උපකාර කරන්න. ආහාර ටිකක්, වතුර ටිකක් ලබා දෙන්න කටයුතු කරන්න. මේ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරන ගමන් ඔයගොල්ලෝගේ ජීවිතත් සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ මේ දකින්නේ ශ්‍රී ලංකාවටම ආවේනික පක්ෂි විශේෂයක් වෙන අලු කැන්දත්තන් යුවලක්. මේගොල්ලන්ගේ ඉංග්‍රීසි නාමය වෙන්නේ සිලෝන් ග්‍රේ හොර්න්බිල්. මට මේ වීඩියෝ එක ලබා දීමට කටයුතු කරේ මාතර පදිංචි අමිතා විතාරණ මහත්මිය. කහ පාටින් හොටේ දිස්වන්නේ පිරිමි සතාගේ. අලු පාටින් හොටේ දිස්වන්නේ ගැහැණු සතාගේ. බොහෝ කලක් පටන් ප්‍රේමතිය ලෙස හිටපු ඇය දැන් ඔහුගේ සහකාරියයි. තම සහකාරියට හොටයක් නැහැ කියලා අතහැර යන්නේ නැහැ. ආදරණීය ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳ පෝෂණය කරන ආකාරයෙන්ම කවනවා පොවනවා. අද බොහෝ පවුල්වල බිරිඳෑවරු තම ස්වාමියන්ගෙන් ඈත් වෙලා දෙදෙනා අතර බොහෝ සෙයින් අසමගිකම් ඇති වෙලා. බලන්න මේ අලු කැඳති යුවල දිහා තම භාර්යාව එහෙම නැත්නම් සහකාරිය ආබාධිතයි කියලා අත්හරින්නේ නැහැ. තමන්ගේ කුසගින්න පවා නොසිතා ඇයව පෝෂණය කරනවා. මම හිතන්නේ සත්ව ලෝකයෙන් මිනිස්සුන්ට ගන්න පුළුවන් ඉතාම වටිනා ආදර්ශයක්. වර්තමානයේ වන විට මිනිස් ජීවිත තුළ බොහෝ අසමගිකම් ඇති වෙලා. තව කෙනෙකුට වෛර කරනවා, ක්‍රෝධ කරනවා, කුහකකම් කරනවා. නමුත් මේ අහිංසක සත්තුන්ගේ ජීවිතවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙනවා බොහෝ දෑ. ඔයගොල්ලෝගේ නිවසවටත් මෙවැනි සතුන් දැක ගන්න ලැබේවි. ඒගොල්ලන්ට පුළුවන් විදිහට උදව් උපකාර කරන්න. ආහාර ටිකක්, වතුර ටිකක් ලබා දෙන්න කටයුතු කරන්න. මේ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරන ගමන් ඔයගොල්ලෝගේ ජීවිතත් සාර්ථක කරගන්න උත්සාහ කරන්න.